අටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදු මල් බම්මාසේ මංගල්ලේ ගමට අයිබෝවන් බොහොම ආදරෙන් පිළිගන්න අපි මං වෙනුවෙන්. ඉතින් ලංකාවෙන් එළියට ආවට පස්සේ මේ රටට ආවට පස්සේ බොහොම අපූර්ව සිදුවීමක් මට සිද්ධ වෙනවා. ඒ තමයි ලංකාවේ අපි බොහොම ආදරයෙන් බොහොම ආසාවෙන් සමරන දෙයක් තමයි අපේ අලුත් අවුරුද්ද. ඉතින් මෙහෙට ආවට පස්සේ මටත් අවස්ථාවක් උදා වෙනවා අලුත් අවුරුදු උත්සවයකට සහභාගී මේක ඇත්තටම මාර්ග වෙනස් අත්දැකීමක් මාරම ලස්සන අලුත් අවුරුදු උත්සවයක්. ඉතින් මම අද ලෑස්ති වෙන්නේ ඒ අලුත් අවුරුදු උත්සවයේ විස්තර ටික ඔයාලට අරගෙන එන්න මේ වීඩියෝ එක හරහා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් මම මේ රටට ඇවිල්ලා ටික දවසකින් තමයි මේ අලුත් අවුරුදු උත්සවය තිබුණේ. මට හදිසියෙම මැසෙන්ජර් එකෙන් මැසේජ් එකක් එනවා ධනුෂ්ක කියලා අයියා කෙනෙක්ගෙන් මල්ලි ඔබ ලංකාවෙන් ආව නේද? අපි මෙහෙම පුංචි වැඩක් තියෙනවා මේ දවස් ෆ්‍රී නම් වරෙන් කියලා. අතන මම දැකලවත් කතා කරලවත් නැති කෙනෙක්ගෙන් ධනුෂ්ක අයියා thank you so much මට ඉන්වයිට් කරාට අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න එක මාරම ලස්සන අත්දැකීමක් සහ මට ගොඩාක් දෙනෙක් අඳුර ගන්න අවස්ථාව හම්බුණා අලුත් අවුරුදු උත්සවයට යන්න ලැබුණ එකකින්. ඉතින් මේ අවස්ථාව උදා කරලා දුන්නට ධනුෂ්ක ඇතුළේ ඕගනයිසින් කමිටි එකේ හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මමත් එදා උදේම ලෑස්තිලා ගියා අලුත් අවුරුදු උත්සවයට. මම හිතුවට වඩා වෙනස් විදිහේ මාරම ලස්සන වැඩක් මාරම ඕගනයිසින් එකක් තිබ්බ වැඩක් සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් බොහොම ලස්සන අලුත් අවුරුදු උත්සවයක් එදා පැවැත්වුණා. ඉතින් අපේ එකම දැනෙන අපේ රහ තියෙන තැනක් මේ රටට ඇවිල්ලා බොහොම ටික දවසකින් මට ලැබුණේ ගැන මාර සන්තෝෂයක් තියෙනවා. ඉතින් ලොකු කතාවක් නැතුව යන්කෝ අලුත් අවුරුදු උත්සවය ගැන කියන්න. ඉතින් වැඩේ පටන් ගත්තෙම චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන පත්තු කළා. ඉතින් එතන හිටිය අපේ වැඩි හිටියෝ ඒ වගේම ඕගනයිසින් කමිටි එකේ පිරිස පොල් තෙල් පහන පත්තු කරලා අපේ එකමත් රැකගෙන ඔන්න අලුත් අවුරුදු උත්සවය පටන් ගත්තා. අපි මේ අපේ තුෂාරයටත් මම ආරාධනා කරන තුෂාරය පහලක් දාලා උපලිකය තුෂාරය නම් දෙකල්ලා එක පත්තු කරා උපලිකය අක්කත් නැහැ නේද අද අයියේ කතා ළඟල්ලා අද ඉන්න ඔය අල්ලන්නේ අපි ඊළඟට පොල් තෙල් පහනෙම පත්තු කරලා ටික වෙලාවකින් කට්ටියම ආසම වැඩක් පටන් ගත්තා. ඒ තමයි අලුත් අවුරුදු මේසයේ රස බලන එක. ඉතින් ලංකාවේ කෑම ගොඩාක් එක්ක බොහොම ලස්සන අලුත් අවුරුදු මේසයක් අපිට තිබ්බා. බලන්න. ඉතින් මේ අලුත් අවුරුදු මේසෙට මේ මේසේ රහ බලන්න මේකට වග කියන්න අපේ කට්ටිය සැදී පැහැදී හිටියේ. මෙහෙම කාලේ වුණාට පස්සේ ඔන්න අලුත් අවුරුද්දේ වැඩ ටික පටන් ගන්න ලෑස්ති වෙනවා. හැබැයි පටන් ගන්න කලින් බොහොම ලස්සන වැඩක් වුණා. ඒ තමයි මේ රටේට ආවට පස්සේ මේ රටේදී ඉපදුණු පුංචි ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඉතින් ඔවුන්ට ලංකාවේ සංස්කෘතිය කියන එක චුට්ටක් නොහොළුයි. නමුත් වැදගත්ම දෙයක් තමයි අපි දෙමව්පියන්ට ගරු කරන එක. ඉතින් අලුත් අවුරුද්දේ පටන් ගන්නකොටම අපි පුංචි පොඩිත්තොන්ට පුංචි ළමයි ටිකට තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන්න උන්ට වඳින්න කියලා දෙන්න පුංචි අංගයක් එකතු කරලා තිබුණා. ඉතින් අපේ දෙමව්පියන්ට අපේ වැඩිහිටියන්ට බුලත් දීලා වඳින්න හුරු කරන්න මේක අවස්ථාවක් කරගත්තා. ඉතින් ඒක ලංකාවෙන් පිට හිටියත් ඉන්න පුංචි පිරිසට ලොකු අත්දැකීමක් සහ ලොකු ආදර්ශයක් ලබා දුන්නා. තමන්ගේ දෙමව්පියන්ට කොහොමද කරු කරන්න කියලා. ඉතින් මේ විදිහට අපේ පුංචි පැටවු ටික බුලත් හුරුල්ලක් තමන්ගේ දෙමව්පියන්ට දීලා වැඳලා ඔවුන්ගෙන් මේ අලුත් අවුරුද්දේ ආශිර්වාද ලබා ගත්තා. ඒක මාරම ලස්සන දෙයක්.
ඔන්න දැන් තමයි අපි අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නෙ. පළවෙනි ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ අපේ පුංචි දරුවෝ ටිකට. අපේ පුංචි පැටවු ටිකට. ඉතින් එයාලට තිබ්බ වැඩ කටයුත්ත තමයි ටොෆි චොක්ලට් එකතු කරන්න. වෙලාවක් දීලා ඒ ලබා දුන්න වෙලාව ඇතුලේ ටොෆි චොක්ලට් එකතු කරන්න අපි පුංචි පැටවු ටිකට ඕගනයිස් කරලා තිබ්බ ඉවෙන්ට් එකක්. ඉතින් පොඩි පැටවු ටික හරි ලස්සනට ලහිලහියේ තමන්ගේ ඉවෙන්ට් එක මාරම විදිහට එන්ජොයි කරා. බලන්නකො කොහොමද ඒක උනේ කියලා. Go! You have to put it in the bag. You have to put it in the bag. මේක ලස්සනම කතාව තමයි පොඩිත්තු ටික ටොපි චොකලට් එකතු කරාට ඒව කියලා රහ බැලුවේ නම් පොඩිත්තු ටික නෙවෙයි අපේ හිටිය ලොකු අයියලා ටික පොඩි කට්ටිය එකතු කරන් ආපු චොකලට් ටිකයි ලොලිපොප් ටිකයි ඔක්කොම රහ බැලුවේ අපේ ලොකු අයියලා ටික. ඉතින් ඔය වැඩේ එහෙම ඉවරනොත් එක්කම ඊළඟට ගියා ලස්සන වැඩකට ඒ තමයි බැලුම් පිපිරවීම. මේක පුංචි කට්ටියට වෙනම කාන්තා පිරිමි විදිහට තිබුණා. ඉතින් කට්ටිය හකු ඇදෙනකන් ඉල්ල ඇදෙනකන් බැලුම් පිම්බුවා. Come on, Evan, let's go, let's go, let's go. Almost there, almost there. Tava higher. Almost there, almost. Nearly. Yay! Tushara everything got in there. Our lorry parker, the egg given. Everyone, Madonna, you're a good. Yes, win. Okay, who's the second place? Who's going to be the second one? Come on, I'm going to go for a pretty support for them. Let's go. Oh, yay! මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු ඉතින් මේ තරඟ යන අතරතුරේම අපේ මේ ජීවත් වෙන සහෝදරයෝ අක්කලා නංගිලා එකතු වෙලා අලුත් අවුරුදු නර්තනයක් ඉදිරිපත් කරා. ඉතින් අපි ඒකම රැකගත්තේ අලුත් අවුරුදු නර්තනය අපේ අලුත් අවුරුදු උත්සවයට මාරම ලස්සනක් එකතු කරා. දවස් කීපයක් ඇතුළත වුණත් සූදානම් වෙලා තිබුණේ. ඒක ඇත්තටම ලස්සන නර්තනාංගයක්. ඒක පුදුම වර්ණයක්, පුදුම ආලෝකයක් එකතු කරා අපේ අලුත් අවුරුදු උත්සවයට. රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදුමන් අම්මාසේ මංගල්ලේ ගමට විල්ලා රාශියන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදෙනි මගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මගේ සිනාවේ සිරි
සරුවෙන්ටයි කටුකොටු සරුවෙන්ටයි දුම්නස් නුරුවෙන්ටයි පහුගේ ගොහේ අඟවේ දඹර කුළු වෙලාම යන්ටයි අවුරුදු උත්සවේ අලුත් අවුරුදු ක්‍රීඩා රාශියකින් වර්ණවත් වුණා. අලියට හැ තියෙන එක, වාසනා මුට්ටිය විදීම, බනිස් කෑම, පත්තර ඩාන්ස්, සංගීත තොප්පි තරඟ මේ වගේ තරඟාංශ රාශියක්, තරඟ රැසක් අපේ අලුත් අවුරුදු උත්සවේ තිබ්බා. ඒ අතරෙම කට්ටියගේ මහන්සි නිවා ගන්න රිෆ්‍රෙෂ්මන්ට් අයිටම්ස් ඒ හැම දෙයක්මත් අපේ අලුත් අවුරුදු උත්සවයේ නොඅඩුව තිබ්බා. ඉතින් මේක පුදුම ලස්සන අලුත් අවුරුදු උත්සවයක්. ඉතින් ලංකාවෙන් පිට හිටියත් අපේ කට්ටිය එකතු වෙලා අපේ ශ්‍රී ලාංකික එකතු වෙලා ඒ විනෝදුන දවස ඇත්තටම මාරයි. ඉතින් මේකේ තව අලුත් ඉවෙන්ට්ස් උත් කිහිපයක්ම තිබ්බා. එකක් තමයි වතුර පුරවන එකක්. අපි වෙනතර බෝතලෙට වතුර පුරවනවනේ. හැබැයි අද බෝතලෙට වතුර පිරෙව්වේ අතින් අරන් ගිහිල්ලා නෙවෙයි. අපි බෝතලෙට වතුර පිරෙව්වේ ඔළුවේ බැඳගත්ත කෝප්පයකින්. කිව්වට මේ වැඩේ තේරෙනව චුට්ටක් අඩුයි. බලපුවම වැඩේ තේරෙයි. රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදු මල් අම්මා සමග්ගලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදෙනි මගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ ලතුම් හිතුවේ මගේ සිනාවේ සිරිලක පිරි ඕනු සිරිමේ සිරිලක පිරි අවුරුදු සිරිමේ ඉතින් තරඟාංශ මෙහෙම යනකොට පිරිමි පාර්ශවයටත් හරි ආසාවෙන් බලන් හිටපු තරඟයක් තිබ්බා. ඒක තමයි වෙනදට බොන්නේ බීමනේ. බීමේ තරඟයක් තියෙනවා. හැබැයි මේ රටේ බීම හොයාගන්න පුංචි අපහසුතාවයක් නිසා බීම වෙනුවට මයන්න අයින් කරලා රයන්න දාලා බීමේ තරඟයක් තිබුණා. බීර එකක් තමයි බොන්න තිබ්බේ. ඉතින් පිරිමි පාර්ශවය හරිම උනන්දුවෙන් සහභාගී වුණ තරඟයක් තමයි ඒක. බලන්නකෝ. ඊළඟ තුෂාරයියා තරගේ හැම පාරම වගේ තුෂාරයියා මෙතන පාර ජයග්‍රහණය කරමු. ඉතින් මේ විදිහට අලුත් අවුරුදු තරඟ රාශියක් පවත්වලා අපේ දවස් එතනින් ඉවරුනේ නැහැ. අපේකම අරගත්ත ඒ අපේ අලුත් අවුරුදු උත්සවේ අපි මේ විදිහට විනෝද වුණා. ඒ වගේම හැබැයි අපේ දවස් එතනින් ඉවරුනේ නැහැ. ඉතින් අපේ සංවිධායක මණ්ඩලය, ධනුෂ්කයි ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය රාත්‍රී භෝජනයකුත් සූදානම් කළා තිබුණා. රාත්‍රී භෝජන සංග්‍රහයක් බොහොම අපූර්ව රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා. ඉතින් ඒ රාත්‍රී භෝජන සංග්‍රහය මුක්ති විඳලා ඊට පස්සේ රාත්‍රී සින්දුවක් දාලා නටලා
විනෝද වෙලා තමයි අපි අපේ දවස් ඉවර කරේ. ඉතින් මේ විදිහට තමයි අපේ අලුත් අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. ඉතින් මේ රට ආවට පස්සේ මට ලැබුණ ලොකු අත්දැකීමක් ලොකු අවස්ථාවක් තමයි මේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ලැබුණේ. ඉතින් ඒ අත්දැකීමම පුළුවන් විදිහට ඔයාලටත් අරගෙන ආවා. ඉතින් මම හිතනවා ඔයාලා රස විඳින්න නැති කියලා. ඉතින් මේ වගේ දේවල් එක්කම තව ට්‍රැවලින් වීඩියෝස් කීපයකුත් ඔයාලට අරගෙන යන බලාපොරොත්තුවක් තියෙනවා පුරුදු විදිහටම මේ channel එකකින්. එහෙනම් දැනට මේ වීඩියෝ එක නතර කරන එකතු වෙලා එන්න පියමන් එක්ක නැවතවරක් අපිට ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි ලස්සන කමෙන්ට් ටිකකින් ආයෙත් හම්බෙමු. ඉතින් තමයි අවුරුදු ඉවර වෙන්නේ. ඉතින් අවුරුදු ඉවරලා හැමෝටම දිනේ ක්ලාස් ටික කරලා තියෙනවා. යන්නේ